ये इश्क जाने कैसे हुआ बेचैनियों में चैन ना जाने क्यों आने लगा तन्हाई में दिल यादें संजोता है क्या कर रहा है कुछ कुछ होता है क्या कर रहा है कुछ कुछ होता है. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මෙතනින් එහාට මගේ Thailand tour එක continue මගේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මට ලොකුවට වීඩියෝස් ගන්න උනේ නෑ ආපෝට මොකද මම යනකොට ගොඩාක් පරක්කු වෙලා තිබ්බේ. ඉතින් මං කෙලින්ම ෆ්ලයිට් එකේ ඉඳන් තමයි ඔයාලට වීඩියෝ එක continue කරගෙන යන්න පුළුවන් උනේ. ඉතින් මම ගියේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. මම ගියේ තායිලන්ඩ් වලට සති දෙකකට ටුවර් එකකට. ඉතින් මාත් එක්ක තව සෙට් එකක් ගියා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අහස ලස්සනට පේන්නේ. ඉතින් මම උදේවරුවක තමයි මට ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් මට හම්බෙච්ච බ්‍රෙක්ෆාස්ට් එක තමයි මේක. ඔම්ලට් with සැලඩ්ස් අනම්මනම් තමයි මට හම්බුනේ. ඉතින් ඕක තමයි මගේ ෆ්ලයිට් මීල් එක. ඉතින් හරිම රසට තිබ්බා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල කියන තරම් කෑම වල එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මූවි එකකුත් බල මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් ගන්න ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් මම කොහොම හරි තායිලන්ඩ් වලට යන්න මාසෙක ඉඳන් ප්ලෑන් කරලා තමයි මේ යන්න ලෑස්ති වෙලා ගියේ. ඉතින් මට ගොඩක්ම මම සති දෙකකට එන්නත් හේතුව තමයි ගොඩක් මට ඇවිදින්න දැන් තියෙනවා. මම ඔළුවේ තියාගෙන ආවා ගොඩාක් ප්ලේසස් වලට යන්න. ඒව ඇත්තටම දුරයි. ඉතින් නමුත් මට යන්න ඕන වුණා. ඉතින් ඔන්න මාව පික් කරන්න ඇවිල්ලා තියෙනවා මගේ ඒජන්සි එකෙන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි යන්න පිටත් උනේ. ඉතින් ඔන්න ඔහම තමයි එදා වරුව යන හරිම ලස්සන සන්සෙට් එකක් තිබ්බා. මම යනකොට හරිම ලස්සනයි. කොහොමද මම යනකොට අපස් වුණාද මට මතක නෑ හරියටම ටයිම් එක. ඉතින් ඔන්න ඔය විදියට තමයි යන්නේ. ඉතින් දැන් මම යනකොට අතම රෑ වුණා ළමයි. ඉතින් කෙලින්ම රූම් එකට මං ගියා. හොටෙල් එකේවත් එහෙම ලොකු වීඩියෝ එකක් මම ගත්තේ නෑ. මොකද රෑ වෙලා තිබුණ හින්දා. ඉතින් මෙන්න මේක තමයි මගේ රූම් එක. මම සාමාන්‍යයෙන් 4 star 3 star වගේ හොටෙල්ස් තමයි ගත්තේ. බජට් හින්දා. ඉතින් හොඳට තිබ්බා. ඉතින් මම ඔයාලට දැන් රූම් ටුවර් එක පෙන්නන්න. ඉතින් බලන්න රූම් එක කොහොමද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. जैसे साथ हैं कलवद याद के जैसे साथ बाहों के संगम मेरे हाथ में तेरा हाथ हो सारी जन्नतें मेरे साथ हो तू जो पास हो फिर क्या है जहाँ तेरे प्यार में हो जाऊं वना मेरे हाथ में तेरा हाथ हो सारी जन्नतें मेरे साथ हो. ඉතින් ඔන්න පළවෙනි දවස උදේ ඉතින් උදේම නැගිට්ටා. මොකද අපිව පික් කරන්න එනවා ඒජන්සි එකේ වාහන. ඉතින් ඒකින්ද අපි උදේම ලෑස්ති වෙන්න ඕනේ. නැගිටලා අපි සාමාන්‍යයෙන් එන ටයිම් එකට විනාඩි 10කට 15කට කලින් හොටෙල් එකේ ලොබි එකට වෙලා අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඉතින් ඔන්න උදේවරුව තමයි මම මේ වීව් එක පෙන්වන්නේ.
ඉතින් මම මේ ඉන්නේ කියන්න මට ඇත්තටම මුලදී අමතකුණා මම පුකේට් වලට තමයි මම මුලින්ම ආවේ. ඉතින් මේ පුකේට් වල මම සිලෙක්ට් කරපු හොටෙල් එකක් තමයි මේක. ඉතින් ඔන්න ඔහම උදේම නැගිටලා මම ලෑස්ති වුණා ඉක්මනට යන්න ඕන හින්දා. ඇත්තටම මට නැගිටින්න ටිකක් පරක් වුණා. ඒත් ඉතින් බලන්න ඒත් වීඩියෝ කර මේ කොහොම හරි ටයිම් එකට මම කොහොම හරි ගියා. ඉතින් ඔන්න ඔය විදියට ඉක්මනට ලෑස්ති වෙලා තමයි පල්ලෙහාට ගියේ. ඉතින් මම වෙනම vlog එකක් අරගෙන එනවා අනිවාර්යයෙන්ම මේ මට තායිලන්ඩ් වලට ටුවර් එකට ගියේ බජට් එක සහ මට එහෙන් ගන්න පුළුවන් වෙච්ච දේවල් වල සහ ඒ දේවල් ඉක්මනටම මම vlog එකක් වෙනම අරන් ඉන්න හිතාගෙන ඉන්නවා. අනිත් දේ තමයි මම ගොඩාක් තායිලන්ඩ් පැකේජස් වල ගොඩාක් ඒජන්සි වලින් සිටි එකේ සාමාන්‍යයෙන් එක සිටි එකක් හොයලා ඒ සිටි එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් ලස්සන ප්ලේසස් ටිකකට තමයි එකගෙන යන්නේ. සාමාන්‍යයෙන් ඒක බජට්. ඉතින් මේක එහෙම නෙමෙයි. මම ගොඩාක් සාමාන්‍යයෙන් දුර තැන් තමයි හොයාගත්තේ. දැන් මම ඉන්නේ පුකේට් වල ඊට පස්සේ මං චියං මායි යනවා. එතකොට ඒකට යන්න ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක පවා මට ෆ්ලයි කරන්න වෙනවා. අර ඒ වගේ රට ඇතුලේ ෆ්ලයිට්ස් වල යන්න පුළුවන් දුරවල් වල ලොකේෂන්ස් තමයි මම ඒජන්සි එකත් එක්ක කතා කරලා දාගත්තේ. ඉතින් ඒවත් මම ඔයාලට ඉන් ඩීටේල්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉක්මනට ලෑස්ති වෙලා දැන් පල්ලෙහාට යන්න ඕනේ. එහෙනම් අපි ගියාට පස්සේ වීඩියෝ එක බලමු. ඉතින් මේ තියෙන්නේ මගේ ෆුල් අවුට්ෆිට් එක. ඉතින් මම දැන් යන්නේ මඩුබා කැෆේ එකට. ඒක ගොඩාක් ෆේමස් කැෆේ එකක්. ඔයාලා දැකලා ඇති. මම ගොඩාක් ඉන්ස්ටාග්‍රෑම් වල ගොඩාක් වීඩියෝස් බලලා මම අනිවාර්යෙන්ම යනවා කියලා හිතාගෙන හිටපු තැනක් තමයි මේ කැෆේ එක. ඉතින් මම දැන් ඒකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් මාව පික් කරන්න ඇවිල්ලා හිටියා ඒජන්සි එකකින්ම. ඉතින් යන ගමන් ලස්සනේ මුහුදක් බලන්න පුළුවන් වුණා. හරිම ලස්සනයි. බලන්නකෝ නිල් පාටයි වතුර. ඔයාලා විශ්වාස කරනවද? නිල් පාටයි. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඒවත් බල තමයි මම ගියේ. ඉතින් මාත් එක්ක ආපු සෙට් එකත් එනවා ඒගොල්ලන්ගේ වාහනවල පිටිපස්සෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කැෆේ එකට ආවේ. හරිම ලස්සනයි. ගොඩාක් ෆොරිනර්ස්ලා එනවා මෙතනට. මම දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය වගේ බෝට් එකක ඔයාලා වීඩියෝස් දැකලා ඇති. ඉතින් ඒකට වෙනම ඇඩිෂනල් charge කරනවා. සාමාන්‍යයෙන් බාත් මට ගියා 1500ක් විතර. බාත් 1500ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ගාණක්. නමුත් මට ඒක ඕනම වුණා. ඉතින් මට ඒක නිසා මම ඒ වීඩියෝ එකත් ගත්තා. මම ඒ වීඩියෝ එක අන්තිමට අනිවාර්යෙන් දාන්නම්. ඒ වගේම තමයි මේ කැෆේ එකේ කෑමත් හරිම රසයි. මම ඕඩර් කරේ තායි මිල්ක් ටී එකකුයි මැංගෝ මට මතක නෑ ඇත්තටම හරියට. කොහමද යාළගේ එකක් තමයි ඔය තායි මිල්ක් ටී කියන්නේ රටේ එකක්. ඊට පස්සේ හැම් අනම්මනම් ටිකක් මම ඕඩර් කළා කන්න. ඉතින් ඔය ටිකත් කාලා බීලා ඊට පස්සේ කලින් චුට්ටක් අරකට අපි පේමන්ට් එක කරලා ටිකක් වෙලා ඉන්න ඕනේ. මොකද එච්චරට ගොඩාක් කට්ටිය ඉන්නවා මෙතන වීඩියෝස් ගන්න. ඉතින් මම මෙන්න මේ විදියට තමයි මට ලස්සන වීඩියෝ එකක් අරගෙන දුන්නේ. ඉතින් එහෙනම් බලන්නකෝ මේ වීඩියෝ එක ලස්සනයිද කියලා. The angels up in the clouds are jealous knowing we found